අද අපි ඔබට අරගෙන ආවේ හරි අපූර්ව වීඩියෝ එකක්. ඉතින් මේ කතාව ඔබට වෙනස්ම අත්දැකීමක් වේවි. පසුගිය දවසක පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා සහ චතුරංග අබේසිංහ ඇමතිතුමා විහාරස්ථානයක ඉතාමත් උතුම් පින්කමකට සම්බන්ධ වුණා. ඉතින් මේ අවස්ථාවේ චතුරංග ඇමතිතුමා සහ නාමල් රාජපක්ෂගේ හැසිරීම පිළිබඳව ගොඩක් වීඩියෝ සමාජ මාධ්‍ය තුල සංසරණය වුණා. සමාජ මාධ්‍ය තුල වැඩියෙන්ම ඉස්මතු කරන්න උත්සාහ කළේ මිනිස්සුන්ගේ ආදරය වැඩියෙන්ම කාටද ලැබෙන්නේ කියලා. ජනතා ආකර්ෂණය වැඩියෙන්ම තියෙන්නේ කාටද කියලා පෙන්වන්න. රාජපක්ෂලාට ලැබෙන ජනතා ආදරය ඉදිරියේ අනෙක් දේශපාලඥයෝ අන්ත අසරණ වෙනවා. එදා චතුරංග අබේසිංහ ඇමතිතුමාටත් සිද්ධ වුණේ ඒකම තමයි. දේශපාලනය කියන්නේ කලාවක් නම් ලංකාවේ දේශපාලනයේ පිකාසෝල තමයි රාජපක්ෂලා. මේ රටේ ජන විඥානය හොඳින් තේරුම්ගෙන හරියටම හදවතට දැන්න තැනට දැනෙන්න දේශපාලනය කරන මිනිස්සු තමයි රාජපක්ෂලා. තාමත් මේ රටේ මිනිස්සු කොළඹ හතේ ජීවත් වුණත් ලෝකයේ මොන වගේ රටක ජීවත් වුණත් රෙද්ද බැනියමට ආදරේ. රට ජාතිය ආගම පිළිබඳව ගොඩක් සංවේදී. වසර ගණනාවක් මේ රටේ බෞද්ධ දහම ඇසුරින් ගොඩ නැගුණු සංස්කෘතියක් තුල හැදුණු මිනිස්සුන්ගේ ඇට මස්ලේ නහර ඔස්සේ දේශාභිමානය දේශප්‍රේමීත්වය ශක්තිමත්ව ගොඩ නැගිලා. මහින්ද රාජපක්ෂට මේ රටේ දේශප්‍රේමී සිංහල දෙමළ මුස්ලිම් සියලුම දෙනාගේ ආදරය ගොඩක්ම ලැබුණා. සිවුරක් දැක්ක තැන වඳින සිරිතක් මහින්ද රාජපක්ෂට තියෙනවා. ඉතින් මේ රටේ බෞද්ධ භික්ෂුන් මහින්ද රාජපක්ෂටත් අසීමිතව ආදරය කරනවා. ඒක කිසිම දවසක වෙනස් නොවන බැඳීමක්. නාමල් රාජපක්ෂ තෝරගෙන තියෙන්නේ මහින්දගේ දේශපාලන ගමන් මඟ. මහින්දගේ දේශපාලනය හොඳින්ම අධ්‍යයනය කරපු නාමල් රාජපක්ෂ සමහර අවස්ථාවලදී මහින්දටත් වඩා ඉදිරියෙන් ඉන්න බවක් පේනවා. දේශපාලන නළුකම හැමෝගෙම ඇගේ නැහැ. ලංකාව වගේ රටක දේශපාලනය කරන්න දේශපාලන නළුකමත් හොඳින්ම තියෙන්න ඕන. ඉතින් මේ ගැන ඔබටත් හිතන දේ කමෙන්ට් එකක් විදිහට දාන්නත් ආරාධනා කරන ගමන් අපේ channel එකත් subscribe කරලා like කරලා share කරන්නත් අමතක කරන්න එපා.